හරි. අපි එනවා පුතේ 2016 ප්‍රශ්නෙට. බලන්න 2016 7 වෙනි ප්‍රශ්නය. හරි රචනා ප්‍රශ්නය 2017. බලමු පළවෙනි කොටස. පළවෙනි එකේ කියනවා මෙහෙම. ඩීසල් මගින් ක්‍රියා කරන සිව්පහර එකෙලි එන්ජිමක සිලින්ඩර 4ක් ඇත. මේක පුතේ ඩීසල් එන්ජිමක් කියලා කියනවා. සිව්පහර එන්ජිමක් 4 ස්ට්‍රෝක් එන්ජින් එකක් කියලා කියනවා. ඒ වගේම පිස්ටන් 4ක් තියෙනවා කියලා කියනවා. එම එන්ජිම පදනම් කරගෙන සිව්පහර ක්‍රියාවලිය ප්‍රායෝගිකව එන්ජිම් වල භාවිත වන ආකාරය පැහැදිලි කරන්න. මේක පුතේ සිව්පහර චක්‍රය පැහැදිලි කරන්න කියලා තමයි කියන්නේ. හැබැයි මෙතන තව වැදගත් වචනයක් තියෙනවා. ප්‍රායෝගිකව එන්ජින් තුල භාවිත වන ආකාරය කියන එක. හරිද? අපි මුලින් සිව්පහර චක්‍රය කතා කරලා ඉමුකෝ. මම ඊට පස්සේ කියන්න මේ ප්‍රායෝගිකව භාවිත වන ආකාරය කියන වචනය දාපු නිසා අපි මේකේ යම් දෙයක් පැහැදිලිව කියන්න ඕනි. මම මේ ප්‍රශ්නේ දකින විදිහට. හරිද? ඒතර මාකින් එකේදී සමහරක් විට ඒ දෙයට ලකුණු දීලා තියෙද නැද්ද කියලා අපිට කියන්න බෑ. හැබැයි මේ ප්‍රශ්නේ දිහා මුලින්ම බැලුවම මේකෙන් මේ ප්‍රශ්නේ වචන භාවිතය කරලා තියෙන විදිහත් එක්ක නිකම්ම සිව්පහර චක්‍රය පැහැදිලි කරනවට වඩා යම් දෙයක් මේක ඇතුලේ කියවෙන්න ඕනි. මාකින් එකේ ඒකට ලකුණු දීලා තියෙනවා. හරි. එහෙම දීලා නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ප්‍රශ්න දිහා මුලින්ම බලද්දී ඔයා බලන විදිහ ඈ. ඒතර මුලින්ම හරි. මෙහෙම තිබ්බා මේක ප්‍රායෝගිකව එන්ජින් වල කිව්වයන් පස්සේ පොඩ්ඩක් පොඩි දෙයක් තියෙනවා. හරි. අපි මුලින්ම සිව්පහර චක්‍රය බලමු පුතේ. හරිද? සිව්පහර චක්‍රය. මේකේ මෙහෙමයි. අපි මුලින්ම දැන් මේ වගේ ප්‍රශ්නයක් දුන්නාන් පස්සේ දැන් මේ වගේ එකක් නම් ඉතින් ඉස්සරහට ආයිත් එයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි. සිව්පහර චක්‍රය පැහැදිලි කරන්න වගේ ප්‍රශ්නයක් කෙන එකක් නැහැ. දැන් මෙතන කියන්නේ අපි දන්නවා සිව්පහර එන්ජිමක් ගත්තම පුතේ එයාගේ තියෙනවා චූෂණ සම්පීඩන බල පිටාර කියලා අවස්ථා හතරක්. ඒක සිව්පහර කියන එක නෙමෙයි. දෙපහර එන්ජිමක් ගත්තත් චූෂණ අවස්ථාව, සම්පීඩන අවස්ථාව, බල අවස්ථාව සහ පිටාර කියලා අවස්ථා හතරක් තියෙනවා. එතකොට මේක සිව්පහර හෝ දෙපහර කියන එකෙන් අදහස් වෙන්නේ හරි මේක සිව්පහර හෝ මේක 2015 නේ 2016 නේ සිව්පහර හෝ දෙපහර කියන එකෙන් අදහස් වෙන්නේ අපි ඒ කියන චූෂණ සම්පීර්ණ බලපිටාර කියන අවස්ථා හතර පහරවල් හතරක් තුලදී සම්පූර්ණ කරනවා කියන එක. දෙපහර කියන එකෙන් කියවෙන්නේ චූෂණ සම්පීර්ණ බලපිටාර කියන අවස්ථා හතර පහරවල් දෙකක් ඇතුළත සම්පූර්ණ කරනවා කියන එක. හරිද? එතකොට පහරක් කියන්නේ මොකක්ද? අපි පිස්ටන් එකක් ගත්තාන් පස්සේ පුතේ මේ පිස්ටන් එකේ තියෙනවා උඩ මුහුණතක් අපේ මේ තියෙන දහන කුටීරේ මේ පිස්ටන් එකේ තියෙන ඉහළ මුහුණත ගමන් ගන්නා උපරිම ඉහළ සීමාවට අපි කියනවා TDC මට්ටම කියලා. top dead center. ඊට පස්සේ මේ දහන කුටීරය ඇතුලේ මේ පිස්ටන් එක ගමන් ගන්නා පිස්ටන් එකේ උඩ මුහුණත ගමන් ගන්නා පහළම සීමාවට අපි කියනවා BDC bottom dead center කියලා. එතකොට පිස්ටන් එකක් පුතේ TDC වල ඉඳන් BDC දක්වා හෝ BDC වල ඉඳන් TDC දක්වා එක්වරක් ගමන් කිරීමට අපි කියනවා පහරක් කියලා. ස්ට්‍රෝක් එකක් කියලා. උඩ ඉඳන් පල්ලෙහාට හරි පල්ලෙහා ඉඳන් උඩහට හරි එකපාරක් යනකොට අපි කියනවා පහරක් කියලා. එතකොට චූෂණ සම්පීඩන බලපිටාර කියන අවස්ථා හතරට මෙයා හතර පාරක් ඉහළ පහළ යනවා. ඒ නිසා අපි කියනවා සිව්පහර කියලා. එහෙනම් මට පුළුවන් චූෂණ කියන අවස්ථාවේදී එක පහරක් ක්‍රියාත්මක වෙන නිසා චූෂණ පහර, සම්පීඩන පහර, බල පහර, පිටාර පහර කියලා මේ අවස්ථා හතරට පහරවල් හතර නම් කරන්න. දෙපහර හේක වෙන්නේ චූෂණ සම්පීඩන බල පිටාර කියන අවස්ථා හතරම තියෙනවා. දෙපාරකින් උඩේ ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා ඉඳන් උඩට යනකොට අවස්ථා දෙක, ඒ කියන්නේ පහරවල් දෙකක් ඇතුළත ඒ අවස්ථා හතරම යා සම්පූර්ණ කරනවා. උතන මුලින්ම පැහැදිලි කරගන්න. ගොඩක් ළමයි යුවත් පටල ගන්නවා. හරි? එතකොට අපි එහෙනම් බලමු මෙයාගේ කොහොමද මේ චූෂණ සම්පීර්ණ බලපිටාර කියන අවස්ථා හතර ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි? මොන පළවෙනි රූප සරහන මම අඳිනවා. එන්න පුතේ මගේ දහන කුටීරය මම මුලින්ම දහන කුටීරය හතරක් අරගන්නම්.
හරි එතකොට මේකේ ඉන්ධන වාත මිශ්‍රණය පුතේ මේකට එන මාර්ගය අපි කියන චූෂණ මාර්ගය ඊට පස්සේ ඉන්ධන වාත මිශ්‍රණය පිට වෙලා යන දහනය වෙලා පිට වෙන්නේ පිටාර මාර්ගය. එතකොට මේ දෙකට මේක අරින්න වහන්න පුතේ වෑල්ලු දෙකක් තියෙනවා. එකක් චූෂණ වෑල්ලුවේ අනිත් එක පිටාර වෑල්ලුවේ. ඔන්න පළවෙනි අවස්ථාව. හරි. දැන් මෙයාගේ පුතේ චූෂණ අවස්ථාවේදී මේ චූෂණ වෑල්ලේ විවෘත වෙනවා. මේ චූෂණ වෑල්ලේ විවෘත වෙනවා පිටාර වෑල්ලේ වැහිලා තියෙන්නේ. එතකොට පුතේ මෙන්න මෙයාගේ ඉහළ තියෙනවා TDC මට්ටම පල්ලෙහා තියෙනවා BDC මට්ටම. හරිද? එතකොට පිස්ටන් එක පුතේ TDC වල ඉඳන් BDC දක්වා ගමන් ගන්න අතර වාරය තමයි දැන් චූෂණ අවස්ථාවේදී තියෙන්නේ. ඔන්න පිස්ටන් එක ඔන්නෝම කරකැවෙනවා. එතකොට පිස්ටන් එක උඩේ ඉඳන් පල්ලෙහාට TDC වල ඉඳන් BDC දක්වා ගමන් කරනවා. චූෂණ වෑල්ලේ පුතේ විවෘත වෙලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාවට අපි කියනවා චූෂණ අවස්ථාව. එහෙම නැත්නම් චූෂණ පහර කියලා. ඊට පස්සේ ඔන්න ඊගාවට මේ ඉන්ධන වාත මිශ්‍රණය මේක ඇතුළට පිරුණාට පස්සේ මෙතනින් ඉන්ධන වාත මිශ්‍රණය ඇවිල්ලා පිරෙනවා. දැන් අපි පුතේ මේකේ කතා කරන්නේ මේ ඩීසල් එන්ජිමක් ගැන නේද? අපිට කිව්වේ ඩීසල් එන්ජිමක් කියලානේ. ඩීසල් එන්ජිම නම් පුතේ ඔයා දන්නවා පෙට්‍රල් එන්ජිමක මේ දහන කුටියරය ඇතුළට එන්නේ ඉන්ධන සහ වාතයේ මිශ්‍රණයක්. ඒ කියන්නේ පෙට්‍රල් සහ වාතය කලවම් කරලා. අපි කලින් ප්‍රශ්නේදී කතා කළා කාබියුරේටරයේ ක්‍රියාකාරීත්වය. එතනදී අපි කිව්වේ පෙට්‍රල් වාතය කලවම් කරනවා කියලා. දැන් මෙතනදී ඩීසල් එන්ජිමක් ගැන කතා කරන නිසා මේක ඇතුළේ පුතේ එන්නේ වාතය විතරයි. හරි? වාතය විතරයි එන්නේ. එහෙනම් මොන වාතය ඇතුළු වෙනවා චූෂණ පහරේදී. ඊට පස්සේ තියෙන පුතේ සම්පීර්ණ අවස්ථාව. මම දාන චූෂණ පහර. ඊට පස්සේ තියෙන පුතේ සම්පීර්ණ අවස්ථාව. සම්පීර්ණ අවස්ථාවේදී දැන් මේ පල්ලෙහාට ආපු පිස්ටන් එක පහළට ඇවිල්ලා ඉවරයි. දැන් මෙයා නැවත ඉහළට ගමන් කරනවා. එතකොට දැන් චූෂණ පහර අවසන් වෙද්දී පුතේ දඟර කඳ අංශක 180ක් කරකැවිලා අවසන් වෙනවා. මොකද මෙයා සිව් පහර නිසා. ඊට පස්සේ ඔන්න සම්පීර්ණ අවස්ථාවේදී නැවත මේ පිස්ටන් එක පුතේ BDC වල ඉඳන් TDC දක්වා ඉහළට ගමන් කරනවා. දැන් මේ වෙලාවේදී මෙයාගේ චූෂණ වෑල්ලේ සහ පිටාර වෑල්ලේ කියන දෙකම පුතේ වැහිලා තියෙනවා. මොකද සම්පීඩනය කරන අවස්ථාවේදී මේ දෙකම වැහිලා තියෙන්න ඕනේ නිසා. ඔන්න චූෂණ සහ පිටාර කියන දෙකම වැහිලා තියෙන්නේ. ඔන්න දැන් මේක තුල තියෙන ඉන්ධන වාත මිශ්‍රණය. ඉන්ධන වාත නෙමෙයි වාතය ටික සම්පීඩනය වෙනවා. සම්පීඩනය වෙනවා. අන්නේ අවස්ථාවට අපි කියනවා සම්පීඩන පහර කියලා. එතකොට දැන් සම්පීර්ණ පහරදී පුතේ මෙයා තව අංශක 180ක් යනවානේ. එතකොට මෙයා 360ක් කරකැවිලා අවසන් වෙනකොට සම්පූර්ණ වටයක් ඉවරයි. පහරවල් දෙකකින් එක වටයක් ඉවරයි. දැන් සම්පීර්ණ පහර අවසානයේදී මොකද වෙන්නේ? දැන් පිස්ටන් එක පුතේ උඩටම ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ වගේ තැනකට ඇවිත් ඉන්නේ මෙයා. සම්පීර්ණ පහර අවසන්. සම්පීර්ණ පහර අවසන් වෙනවත් සමගම දැන් මේ දෙකම පුතේ වැහිලා තියෙන්නේ. චූෂණ වෑල්ලුවත් වැහිලා තියෙන්නේ. පිටාර වෑල්ලුවත් වැහිලා තියෙන්නේ. සම්පීර්ණ පහර අවසන් වෙනවත් එක්කම මොකද කරන්නේ? මේ අපේ තියෙන ඉන්ධන විදිනය මගින් අර සම්පීඩිත වාතය මතට ඉන්ධන විදීමක් සිදු කරනවා. මෙන්න මෙයා මේක මතට මෙහෙම ඩීසල් විදිනවා. ඒතර පුතේ මෙතන දැන් වාතයක් තියෙනවා සම්පීඩනය වෙලා. ඔන්න එතනට ඩීසල් විදිනවා. දැන් මේ සම්පීඩිත වාතය මතට ඩීසල් විද්දම මොකද වෙන්නේ? සම්පීඩිත වාතය කියන එක පුතේ අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වැඩි. උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඩීසල් වල තියෙන ස්වයංජලන උෂ්ණත්වයට වඩා ඩීසල් ඉබේ ගිනි ගන්න උෂ්ණත්වයට වඩා මේ වාතයේ උෂ්ණත්වය දැන් වැඩි. එතකොට ස්වයංජලන උෂ්ණත්වයට වඩා වාතයේ උෂ්ණත්වය වැඩි වුණාම පුතේ මේ ඩීසල් විදපු ගමන් එයාට අවශ්‍ය කරන අවම උෂ්ණත්වය ලැබෙනවා. එතකොට එයා දහනය වීම ආරම්භ වෙනවා. පොලිඟුවක් ලබා දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මෙයා ඉබේ දහනය වෙනවා. ඒ නිසා අපි ඩීසල් එන්ජින් වලට කියනවා ස්වයංජලන එන්ජින් කියලා. ස්වයංජලනය කියන්නේ ඉබේ දහනය ආරම්භ වෙන නිසා. එතකොට ඔන්න ඔය අවස්ථාවේදී මෙයා දහනය වෙනවා. ඒකත් එක්කම පුතේ මේ පිස්ටන් එක මත ඉහළ පීඩනයක් ඇති වෙනවා. මේක තුලේ වායු පරිමාව සහ පීඩනයේ උෂ්ණත්වය කියන තුනම වැඩි වෙනවා. ඒ පීඩනයේ හේතුවෙන් පිස්ටන් එක TDC වල ඉඳන් BDC දක්වා නැවත පල්ලෙහාට එනවා. එතකොට පුතේ මෙයා තව අංශක 180ක් ගිහිල්ලා එතකොට අංශක 540ක් කරකැවිලා අවසන් වෙනවා. මේ අවස්ථාවට කියනවා අපි බල පහර කියලා. ඊට පස්සේ අවසාන අවස්ථාව පිස්ටන් එක පල්ලෙහාටම ආවම පුතේ බල පහර අවසන් වෙනවා.
ඊට පස්සේ නැවත මේ පිස්ටන් එක ඉහළට ගමන් ආරම්භ කරනවා. දැන් මෙයා දහනය වෙලා ඉවරයි. දහන වායුව තමයි තියෙන්නේ. මෙයා නැවත BDC වල ඉඳන් TDC දක්වා ගමන් ආරම්භනවා ඉහළට. එතකොට පුතේ මෙයාගේ චූෂණ වෑල්ලේ කොහොමත් වෙහිලා තියෙන්නේ. දැන් පිටාරය පිට කරන්න ඕන නිසා පිටාර වෑල්ලේ විවෘත වෙනවා. මෙන්න මේ දහන වූ වාතය ටික දහන වායුව මෙන්න මේ පිටාර වෑල්ලේ හරහා බාහිරට පිට වෙලා යනවා. ඔන්න අවස්ථාවට කියනවා පිටාර පහර කියලා. කියන පිටාර පහර. එතකොට පුතේ පිටාර පහර ඇති වෙන්න තව අංශක 180ක් යනවා. දැන් මෙයා සම්පූර්ණයෙන්ම අංශක 720ක් කරකැවිලා අවසන් වෙනවා. එතකොට සිව් පහර කියන මේ පහරවල් හතර සම්පූර්ණ කරන්න දඟරකට සම්පූර්ණයෙන් පුතේ වට දෙකක් කරකැවිලා අවසන් වෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම තමයි මෙයාගේ චූෂණ සම්පීර්ණ බල පිටාර කියන අවස්ථා හතර ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේක ගැන තමයි ඔයාලට පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. හරිද? දැන් මේ වගේ ප්‍රශ්නයකට පුතේ උත්තර ලියනවා නම් පළවෙනිම දේ තමයි මම ඔයාලට කියන්නේ. මුලින්ම පුතේ රූප සටහනක් අදින්න. මේ වගේ එක රූපයක් අදින්න. හරිද? ඇඳලා මේකේ පැහැදිලිව ඔයාගේ තියෙන කොටස් ටික නම් කරන්න. හරි දැන් අපි මේක ගමුකෝ. මේක ගත්තොත් එහෙම මම මෙන්න මෙහෙම රූප සටහනක් ඇඳලා හරිද? ඔන්නම රූපයක් අඳින්න. ඇඳලා ඉවරලා මම කොටස් ටික නම් කරනවා. මම කියන්නේ ප්‍රශ්නෙක පුතේ සම්පූර්ණ උත්තර يعني සම්පූර්ණයෙන්ම උත්තරේ ලියලා ඒකට අදාළ සම්පූර්ණ ලකුණු ගන්න නම් මෙහෙම කරන්න. කොටසක් ගන්න මේ භාගයක් ලකුණු ගන්න. එහෙම කරන්න මේවා කරන්න ඕනේ නැහැ. සම්පූර්ණ ලකුණු ගන්න නම් පුතේ මේ වගේ රූපයක් ඇඳලා මේකේ කොටස් ටික නම් කරන්න. කම්මැලි වෙන්නේ නැතුව. හරිද? ඔන්න මෙයා ඉන්නවා චූෂණ කපාටය. හරි? චූෂණ කපාටය කියලා නම් කරනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ඉන්නවා කවුද? පිටාර කපාටය. ඊට පස්සේ පුතේ මෙයාව නම් කරන අනිවාර්යෙන් එයා තමයි ඉන්ධන විදිනය. එතකොට මෙයා ඩීසල් එකක් නිසා තමයි ඉන්ධන විදිනයක් මෙතනට එන්නේ. පෙට්‍රල් උනා නම් පුතේ එතනට එන්නේ පොලිඟු පේනවා. ඊට පස්සේ නම් කරන්න පිස්ටනය. පිස්ටනය TDC BDC තියෙනවා. ඊට පස්සේ පිස්ටන් අත ඔය ඇති. හරි ඔන්න කොටස් ටික මුලින්ම නම් කරන්න. මෙහෙම පොඩි රූපයක් හදලා නම් කළා. ඊට පස්සේ පුතේ ඔයා මෙහෙම ඒ පහරෙන් පහරට වෙන වෙනම රූප සටහන් ටික අඳින්න. එතකොට මේකෙත් පැහැදිලිව පේනවා දැන් මේ. මෙයාගේ දැන් චූෂණ වෑල්ලේ ඇරලා තියෙනවා. මෙයාගේ දෙකම වැහිලා, මෙයාගේ පිටාර වෑල්ලේ ඇරිලා. එතකොට ආයි මේ වේ මොනවාක්වත් කොටස් නම් කරන්නේ නැහැ. හරිද? මුලින්ම රූප සටහනක් ඇඳලා එයාගේ කොටස් ටික නම් කළා. ඊට පස්සේ ඔයා දැම්ම චූෂණ පහර. චූෂණ පහර කියලා දාලා පුතේ මෙහෙම රූපයක් ලස්සනට ඇඳලා ඊට පස්සේ එතනින් ලියන්න චූෂණ පහර ගැන විස්තරය. ඊට පස්සේ සම්පීඩන පහර කියන එකට ලිව්වා රූපයක් ඇඳලා එතනින් විස්තරය ලිව්වා. බල පහර කියලා ලිව්වා රූපයක් ඇඳලා විස්තරය ලිව්වා. පිටාර පහර කියලා ලිව්වා රූපයක් ඇඳලා විස්තරය ලිව්වා. අන්නේ විදිහට ලිව්වා නම් මේකේ ලකුණු 35ද කොහෙද තියෙනවා? ඒ සම්පූර්ණ ලකුණු ඔයාලට ගන්න පුළුවන්. හරිද? එහෙම තමයි උත්තර ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ මේකට උත්තර ලියද්දී පුතේ අනිවාර්යෙන්ම ඔයා දැන් ඔයාට කිව්වොත් එහෙම චූෂණ පහර පැහැදිලි කරන්න කියලා. එතකොට ඔයා අනිවාර්යෙන්ම මම දන්නවා ඔයාලට කිව්වොත් එහෙම ඔයා මොකක් හරි උත්තරයක් කියනවනේ. ඔයා දන්නවා චූෂණ පහර. ඔයා එක උත්තරයක් කියයි පුතේ තව ළමෙක් තව උත්තරයක් කියනවා. එතකොට ඔයාලා දෙන්නගේ උත්තර දෙක වෙනස් වෙනවනේ. එතකොට ඔයා කවුරු හරි ළමයෙක් එයා සම්පූර්ණයෙන් හොඳ පැහැදිලිව විස්තරය ඇතුව කියනවා. තව කෙනෙක්ට මොන හරි කැලේ ටිකක් අඩු වෙනවා. එහෙම වුණොත් මෙයාට ලකුණු අඩු වෙනවා. මෙයාට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. ඔයා පුතේ මේ ප්‍රශ්නේදී සිව්පහර චක්‍රයෙන් සම්පූර්ණ ලකුණු ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මේකේ මම අර කලින් එකෙත් කිව්වාට ටිප්ස් වගේක් අර මොන සුක්කානන් ජාමිතිය පැහැදිලි කරද්දී අර කිව්ව කරුණු වගේක් ඒ කරුණු ටික හැම එකම කියවෙන්න ඕනි කියලා. එහෙම කියවුනොත් තමයි සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ කියලා. මෙතනත් පුතේ සිව්පහර චක්‍රය පැහැදිලි කරන්න තිබුණොත් අනිවාර්යෙන් කියවෙන්න ඕනි කරුණු ටිකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ටික. හරිද? ඒ වැදගත්ම ටික මේක තමයි ටිප් එක. මේක මතක තියාගන්න හොඳට. අනිවාර්යයෙන්ම පුතේ ඔයා මොකක් හරි පහරක් පැහැදිලි කරද්දී. හරිද? ඕනෑම පහරක් මේ හතරෙන් කොයි පහර පැහැදිලි කරත් අනිවාර්යෙන්ම ඔයා කියන්න ඕනි පිස්ටනේ පිහිටීම. හරිද? එහෙම නැත්නම් මෙහෙම ලියමු පිස්ටනේ ගමන් කිරීම. ඒ කියන්නේ පුතේ TDC වල ඉඳන් BDC ද එහෙම නැත්නම් BDC වල ඉඳන් TDC ද
ටොප් ඩෙඩ් සෙන්ටර් එකේ ඉඳන් බොටම් වලට යනවද බොටම් එකේ ඉඳන් টොප් එකට යනවද කොහෙටද යන්නේ කියන එක අනිවාර්යයෙන්ම ඔයාගේ පහර ඇතුලේ විස්තර කරන්න කියවෙන්න ඕනේ. ඊට පස්සේ පුතේ අනිවාර්යයෙන්ම කියවෙන්න ඕනි වැල්ව ගැන. වැල්ල පිහිටීම. හරිද? වැල්ව වල පිහිටීම. කළු පෑනින්ම ලියන්න නේද? ඔන්න පළවෙනි එක මං කිව්වේ වාට පිස්ටනයේ ගමන් මඟ. හරි? ඒකෙන් කියන්නේ පුතේ TDC වල ඉඳන් BDC ද එහෙම නැත්නම් BDC වල ඉඳන් TDC ද කොහෙටද පිස්ටන් එක යන්නේ කියලා පළවෙනිටම කියවෙන්න ඕනේ. ඊට පස්සේ පුතේ වැල්ව ගැන කියන්න ඕනේ. හරිද? වැල්ව වල පිහිටීම. කියන්නේ වැල්ව වල මොකද්ද වෙන්නේ? කොයි වැල් එකද ඇරලා තියෙන්නේ කොයි වැල් එකද වැහිලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මිශ්‍රණය ගැන. ඒ කියන්නේ මිශ්‍රණයට මොකක්ද වෙන සිද්ධිය? මිශ්‍රණය මොකක්ද මිශ්‍රණය එනවද මිශ්‍රණය යනවද දහනය වෙනවද මොකක්ද වෙන්නේ කියන එක. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කියන්න පුතේ දඟර කඳ කරකැවෙන අංශක ගණන. දඟර කඳ කරකැවෙන අංශක ගණන. ඔන්න ඔය කියන පොයින්ට් හතර මේ පහරවල් හතරෙන් කොයි පහර ගැන කිව්වත් මේ කියන කරුණු හතර කියවෙන විදිහට පුතේ විස්තර කරන්න. එහෙම විස්තර කරාම තමයි ඒකෙදි ලකුණු දෙනකොට ඒ අදාළ ලකුණු හම්බෙන්න බෑ ඒ අදාළ දේවල් ටික තියෙන්න ඕනේ. එතකොට ඔයා හැම පහරක්ම මෙන්න මේ හතර යටතේ විස්තර කළා නම් ඔයාට පුළුවන් මේකේ සම්පූර්ණම ලකුණු ගන්න. මාකින් එකේ ඔයා බලන්න මාකින් එකේ පුතේ මාකින් එකන සමහරකට ඔයාගාව තියෙනවද නැද්ද දන්නේ නැහැ. අනිත් දේ හොඳට මතක තියාගන්න පාස් පේපර් පොතක ඔයාලා කඩෙන් ගන්න මේ කඩෙන් ගන්න පොතේ තියෙන පුතේ ආදර්ශ විසඳුම්. හරිද? මාකින් එක කියන්නේ වෙන එකක්. මාකින් එක කියලා කියන්නේ වෙනම එකක්. මාකින් එක කියලා කියන්නේ එදා ඒ පේපරේ බලලා තන එන ගුරුළු පැනල් එක කටු වැඩ කරලා අනම්මනම් කරලා අවසානයේ ෆයිනලයිස් කරගන්න මාකින් එක. එතකොට උත්තර පත්‍රය කියන එක සම්පූර්ණයෙන්ම මාකින් එකම නෙමෙයි. ඒක වෙනම ටයිප් කරලා හදපු එකක් නේ. එතකොට ඔය සමහරක් විට පොඩි පොඩි දේවල් වෙනස් වෙන්න පුළුවන්. සමහරක් විට ඔයාගේ පාස් පේපර් පොතේ ලකුණු දෙන විදිහ ගැන සම්පූර්ණ පැහැදිලි විස්තරයක් නැහැ. හරිද? ඒක මාකින් එක නෙමෙයි. හරිනේ ඒක පටල ගන්නත් එපා. හරි. එතකොට හරි අපි බලමු දැන් මේක කොහොමද පැහැදිලි කරන්න කියලා විස්තර කරන්න කියලා. ඔන්න මං එනවා දැන් මේ හතර පුතේ මේ හතර අනිවාර්යයෙන්ම හැම පහරකම කියවෙන්න ඕනේ. එතකොට තමයි සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ. හරි අපි බලමු මුලින්ම. ඔන්න මම චූෂණ පහර කියන එක කියනවා. හරිද? චූෂණ පහර පැහැදිලි කරද්දි මෙහෙමයි. මං කියන ඔන්න මුලින්ම පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි. පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි. ඔන්න ඒක හරි. ඊට පස්සේ කියනවා චූෂණ වෑල්ලේ විවෘත ඔන්න වෑල්ව ගැන කියනවා. චූෂණ වෑල්ලේ විවෘත පවතින අතර පිටාර වෑල්ලේ වැසී පවතී. හරි? මිශ්‍රණය කියන එක වැදගත් වෙන්නේ මේ තියෙන පුතේ ඩීසල් එන්ජිමක් ඩීසල් එන්ජිමක චූෂණ පහරදී එන්නේ වාතය විතරයි. පෙට්‍රල් එකක් නම් ඉන්ධන වාත මිශ්‍රණයක්. එහෙනම් මේකට අනිවාර්ය ලකුණක් දෙනවා. ඔයා කියන්න ඕනි චූෂණ වෑල්ලේ හරහා වාතය පමණක් දහන කුටීරය තුළට ඇතුළු වේ. ඊට පස්සේ කියනවා චූෂණ පහර අවසන් වනවත් සමගම දඟරකද අංශක 180ක් කරකැවි අවසන් වේ. හරිනේ? ඔන්න චූෂණ පහර. සම්පීර්ණ පහරට එනවා. ඔන්න සම්පීර්ණ පහර කියනවා. පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි. ඔන්න පළවෙනි එක. ඔන්න වෑල්ල. චූෂණ වෑල්ලේ සහ පිටාර වෑල්ලේ යන දෙකම වැසී පවතී. මිශ්‍රණය ගැන මොකද කියන්නේ? දැන් සම්පීර්ණ පහරදී මිශ්‍රණයට මොකක්ද වෙන්නේ කියලා පුතේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. හරිද? වාතය එහෙම නැත්නම් වායු මිශ්‍රණය සම්පීර්ණය වන අතර මේ මිශ්‍රණයේ උෂ්ණත්වය සහ පීඩනය ඉහළ යයි. ඒක කියන්න ඕනේ. උෂ්ණත්වය සහ පීඩනය ඉහළ යයි. සම්පීඩන පහර අවසානයේදී සම්පීඩන පහර පුතේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනකොට බල පහර පටන් ගන්නවානේ. ඒකත් මේක ඇතුළෙම කියන්න සම්පීඩන පහර අවසානයේදී සම්පීඩිත වාතය මතට ඉන්ධන විදිනය හරහා පීඩිත ඩීසල් විදීමක් සිදු කරයි. ඉන්ධන විදිනය හරහා පීඩිත ඩීසල් විදීමක් සිදු කරයි. සම්පීඩනය වූ වාතය මතට පුතේ ඩීසල් විදිනවා ප්‍රෙෂර් එකකින්. අන්න සම්පීඩන පහර අවසන් වෙනවා. ඔන්න මිශ්‍රණය ගැන කිව්වා. දඟරකද 360ක් කරකැවි දඟරකද අංශක 360ක් කරකැවි සම්පීඩන පහර අවසන් වෙයි. ඊට පස්සේ බල පහර. දැන් බල පහර කියන එකදී පුතේ දැන් මේක පත් වෙලානේ තියෙන්නේ. හරි.
මේ අපිට කියන්න පුළුවන් සම්පීඩිත වාතය මතට ඩීසල් විදීමත් සමග දහනය ආරම්භ වන අතර එම අවස්ථාවේදී මෙන්න මේ කුටීරය තුළ පීඩනය සහ උෂ්ණත්වය ඉහළයයි. එම පීඩනය හේතුවෙන් පිස්ටන් එක TDC සිට BDC දක්වා ගමන් කරයි. ඔන්න මේක ගැනත් කිව්වා, මිශ්‍රණය ගැනත් කිව්වා. හරි. එහිදී චූෂණ සහ පිටාර යන වෑල්ල දෙකම වැසී පවතී. දගර කඳ අංශක 540ක් දක්වා කරකැවි අවසන් වේ. මේ 540 කියන්නේ තව 540ක් නෙමෙයි ඈ. තව 180ක් ගිහින් සම්පූර්ණ ටෝටල් එක 540ක් ගිහිල්ලා. හරි. අන්න එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා අන්තිමේකට. පිටාර පහරද කියනවා පුතේ. ඔන්න පිස්ටනය නැවත BDC සිට TDC දක්වා ගමන් කරයි. ඔන්න වෑල්ල චූෂණ වෑල්ලේ වැසී පවතින අතර පිටාර වෑල්ලේ විවෘත වේ. මිශ්‍රණය දහනය වූ ඉන්ධන වාත මිශ්‍රණය පිටාර වෑල්ලේ ඔස්සේ බාහිර පරිසරයට මුදා හැරේ. දගර කඳ අංශක 720ක් කරකැවි සිව් පහර චක්‍රය අවසන් කරයි. ඔන්න ඔහම ඔය පහරවල් හතර පුතේ පැහැදිලිව කියන්න ඕනි. හරිද? ඔන්න ඔය හතර පැහැදිලිව කියන්න ඕනි. මම හිතනවා ඔයාලට මේක ලියා ගන්න පුළුවන් කියලා තනියෙන්. ඔයා මේ කරුණු හතර ලියා ගන්න. හරිද? මේ කරුණු හතර ලියාගෙන ඔයා තනියෙන් මේ පහරවල් හතර විස්තර කරගන්න. මම ආයෙ එකපාරක් කියන්නම් ඔයාලට. චූෂණ පහර කියන එකේදී පිස්ටන් එක TDC වල ඉඳන් BDC වලට එනවා. වෑල්ලේ චූෂණ වෑල්ලේ විවෘතයි, පිටාර වෑල්ලේ වැහෙනවා. එන්නේ පුතේ වාතය විතරයි කියලා කියන්න. දගර කඳ 180ක් කරගෙන. හරිද? සම්පීර්ණ පහට ආවා. පිස්ටන් එක පුතේ BDC වල ඉඳන් TDC වලට යනවා. මේක ඇතුළේ තියෙන වාතය සම්පීර්ණයට ලක් වෙනවා. ඒත් එක්කම යාගේ උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්න. සම්පීර්ණ පහර අවසන් වෙනවත් සමගම හරිද? බල පහර කියන්නේ සම්පීර්ණ පහර අවසන් වෙනවත් සමගම ඉන්ධන විදිනය මගින් සම්පීර්ණ වූ වාතය මත පීඩිත ඩීසල් විදීම සිදු කරයි කියලා කියන්න. ඒ අවස්ථාවේදී වෑල්ලු දෙකම වැහිලා තියෙනවා කියලා කියන්න. දගර කඳ 360ක් කරකැවි අවසන් වෙයි කියලා කියන්න. ඊට පස්සේ පුතේ බල පහරට ආවට පස්සේ කපාට දෙකම වැසී පවතී. වාත ඉන්ධන මිශ්‍රණය දහනය වීමත් සමග කුටීරය තුල පරිමා වැඩිවීම සහ පීඩනය වැඩිවීම සිදුවේ. ඒ හේතුවෙන් පිස්ටනය මත බලයක් ඇති වෙලා පිස්ටන් එක TDC වල ඉඳන් BDC දක්වා ගමන් කරනවා. ඒක කියන්න. ඔන්න මේ තුනම කිව්වා. දගරගල 540ක් දක්වා කරකැවි අවසන් වේ. පිටාර පහට ආපුදේ පිස්ටනය නැවත BDC වල ඉඳන් TDC දක්වා ගමන් කරයි. චූෂණ වෑල්ලේ වැසී පවතින අතර පිටාර වෑල්ලේ විවෘත වේ. දහනය වූ ඉන්ධන වාත මිශ්‍රණය පිටාර වෑල්ලේ හරහා පිට වී යයි. දඟර කඳ 720ක් කරකැවි අවසන් වේ. ඔන්න ඔහොම පුතේ මේ පහරවල් හතර විස්තර කරන්න. එතකොට ඔයාලට මේකට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා කිසිම අඩුවක් නැතුව. ඒ වගේම මම ඔයාලට කිව්වා මේකේ මේ පොඩි වචන දැන් ඔන්න ඔය ටිකට තමයි අත්‍තරම ලකුණු දීලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම. හරිද? හැබැයි මේකේ පොඩි දෙයක් තියෙනවා. මේ ප්‍රායෝගිකව එන්ජින් වල භාවිත වන ආකාරය කියලා මෙන්ෂන් කළාම ප්‍රායෝගික ප්‍රැක්ටිකලි මේක මෙහෙම වෙන, ඒ කියන්නේ වෙන විදිහනේ අහන්නේ. හරිද? මම ඔයාලට කිව්වා මේකට තව දෙයක් එකතු කරන්න වෙනවා. එහෙම මේ වචනේ ටිකක් මෙන්ෂන් වුණාම ප්‍රායෝගිකව කිව්වම. හරිද? ඒ කියන්නේ අපි දැන් මේක මෙහෙම ඉගෙන ගත්තම් බුදේ මේ කියන්නේ අපි මේ තියරියක් ඉගෙන ගන්න. හැබැයි ඇත්තටම මේ වෑල්ල ඇරෙන වැහෙන විදිහ මීට වඩා චුට්ටක් වෙනස් වෙනවා. ඇත්තම එන්ජින් එකක මේ වෑල්ල ඇරෙන වැහෙන විදිහ මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. අන්න ඒකත් මේක ඇතුලේ මෙන්ෂන් කරා නම් හොඳයි කියලා තමයි මම ඔයාට අර මම ඒවල කිව්වේ. ඒක කිව්වා නම් හොඳයි කියලා. හරිද? මොකක්ද දන්නවද? එතකොට ඇත්තටම එන්ජින් එකක මේ කතාව වෙනස් වෙන්නේ දැන් මම මේක මකන්නම්. දැන් අපි චූෂණ පහරදී කිව්වේ පුතේ චූෂණ කපාටේ විවෘත වෙනවා, පිටාර කපාටේ වැහිලා තියෙනවා කියලානේ. හැබැයි චූෂණ පහරදී පිටාර කපාටය සම්පූර්ණයෙන්ම වැහෙන්නේ නැහැ පුතේ. චූෂණ පහර ඉවර, ඒ කියන්නේ චූෂණ පහර පටන් ගන්න කලින්. يعني පිටාර පහර අවසන් වෙනවත් එක්කම පිටාර වෑල් එක වැහෙන්නේ නැහැ. චූෂණ පහර පටන් අරන් ටිකක් දුර යනකොත් මේක ඇරිලා තියෙනවා. හරිද? එතකොට චූෂණ වෑල්ලත් පුතේ චූෂණ පහර පටන් ගනිද්දි නෙමෙයි පිටාර පහර ඉවර වෙන්නත් කලින් පටන් ගන්නවා. ඔන්න ඔහොම පොඩ්ඩක් මේ චූෂණ සහ පිටාර වෑල්ල ඇරීම වැසීම මේ කියපු කතාවට වඩා පොඩ්ඩක් පටහැනිව යන කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම.
එතකොට තියරිය මුලින් උගන්වද්දී ඕගලන්ට උගන්වන්නේ මෙහෙම. හැබැයි පස්සේ පුතේ ඔයාලට මේක මෙහෙම නෙමෙයි චුට්ටක් මීට වඩා වෙනස් වෙනවා කියලා උගන්වනවා. ඒකට කියනවා මුහුර්තන සටහන කියලා. කපාට මුහුර්තන සටහන කියලා. ඒ කපාට මුහුර්තන සටහන හරහා කියන්නේ පුතේ අපි මෙහෙම කතා කළාට ඇත්ත එන්ජින් එකකදී ප්‍රායෝගිකව මේ වැල්ව ඇරෙන වැහෙන විදිහ මීට වඩා පොඩ්ඩක් වෙනස් කියලා. හරිද? ඒ නිසා අන්න ඒකත් මෙතනට දැම්මනම් හොඳයි කියලා තමයි මම කියන්නේ. ඒ නිසා අපි කපාට මුහුර්තන සටහනත් පොඩ්ඩක් පල්ලෙහෙන් ලියමු මේකේ. දැන් මේක වා පැහැදිලි කරලා අර මම කිව්ව විදිහට පැහැදිලි කරලා ඊට පස්සේ කියන්න ප්‍රායෝගිකව ගත් කල එන්ජිමක වැල්ව ඇරීම වැසීම සිදුවන ආකාරය පහත දක්වා ඇති මුහුර්තන සටහන ඇසුරෙන් පැහැදිලි කළ හැකියි කියලා. ඒකට වෙනම විස්තරයක් කියන්න ඕනේ නැහැ. චුට්ටක් ඒකත් ඇදලා තිබ්බනම් හොඳයි. හරි මුහුර්තන සටහන කියන එකත් මම මෙහෙම ඔයාලට කියා දෙන්නම්. ඒක පුතේ මෙන්න මෙහෙම සටහනක් තියෙන්නේ. හරිද? මෙතන TDC පල්ලෙහා අපි දානවා PDC. හරිද? ඔන්නම දැම්මා. මේක මෙහෙමයි. මේක මම කියා දෙන්නම්. දැන් ඔන්න බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. හරිද? දැන් පුතේ මම පළවෙනිටම චූෂණ පහට ආවොත් එහෙම චූෂණ පහරදී අපි කිව්වනේ චූෂණ වැල්ලේ විවෘත වෙනවා පිටාර වැල්ලේ වැහිලා තියෙන්නේ කියලා. චූෂණ පහරදීනේ පුතේ මේ චූෂණ වැල්ලේ විවෘත වෙනවා කියලා කිව්වේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම කටුනේ මේ චූෂණ පහරදී පිස්ටන් එක පුතේ ඔන්න මම මේ අදින එකත් එක්ක මම මේ කියන එකත් අහන් ඉන්න හොඳට. හරිද? පිස්ටන් එක TDC වලින් පටන් අරන් පිස්ටන් එක TDC වලින් පටන් අරන් පුතේ මෙහෙම්ම ගිහිල්ලා BDC දක්වා එනවා නේද? TDC වලින් පටන් අරන් BDC දක්වා එනවනේ. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්ත විදිහට ගත්තොත් මෙන්න මේ TDC මට්ටමේදී නේද මේ පිටාර මේ චූෂණ වැල්ලේ ඇරෙන්න ඕනේ. මෙන්න මෙතනදී චූෂණ වැල්ලේ ඇරෙන්න ඕනේ. හැබැයි ඇත්තටම පුතේ ඇත්ත එන්ජින් එකක් ගත්තයන් පස්සේ මේ චූෂණ වැල්ලේ ඇරෙන්නේ මෙතනදී නෙමෙයි මීට පොඩ්ඩකට කලින්. මෙන්න මේ වගේ තැනකදී. ඒ කියන්නේ ඉන්ටේක් වැල් එක ඕපන් වෙන්නේ චූෂණ වැල්වේ ඕපන් වෙන්නේ පුතේ TDC මට්ටමට පොඩ්ඩකට කලින්. ඒ කියන්නේ නේ චූෂණ පහර පටන් ගන්න ටිකකට කලින් චූෂණ පහර පටන් ගන්නවා කියලා මම කිව්වේ මෙතනදී. එහෙනම් මෙන්න මේකට චුට්ටකට කලින් පුතේ මේක විවෘත වෙනවා. හරිද? ඊට පස්සේ දැන් ඔන්න උතනින් ඇරිච්ච චූෂණ වැල්ලේ වැහෙන්න ඕනේ කොතනද? චූෂණ පහර ඉවර වෙනවනේ පුතේ BDC වලට ආවම. එහෙනම් BDC මට්ටමේදී මේ චූෂණ වැල්ලේ සම්පූර්ණයෙන්ම වැහෙන්න ඕනේ. හැබැයි මේ චූෂණ වැල්ලේ වැහෙන්නේ පුතේ චූෂණ පහර ඉවර වෙලා තවත් පොඩ්ඩක් ගියාට පස්සේ. ඔන්න මේ හරිනම් මෙතනින් ඉවර වෙන්න ඕනි. හැබැයි මූ වැහෙන්නේ ඒක පහු කරලා තව ටිකක් දුර ගිහිල්ලා. හරි තවත් ටිකක් දුර ගිහින්. අන්න එතනට කියනවා intake valve close කියලා. එහෙනම් ඔන්න මේ චූෂණ පහර පුතේ මෙතනින් පටන් අරන් මෙතනට ඇවිල්ලා ඉවර වුණා. ඒක පටන් ගන්න පොඩ්ඩකට කලින් intake valve එක ඇරුණා. පොඩ්ඩක් පහු වෙලා තමයි intake valve එක වැහෙන්නේ. ඒ කියන්නේ දැන් මේ චූෂණ පහර මෙතනින් ඉවර නම් එතනින් එහාට පටන් ගන්න මොකක්ද? චූෂණ ඉවරලා පුතේ ඔන්න සම්පීඩනය පටන් ගන්නවා මේ. එතකොට සම්පීඩන පහර පුතේ පටන් ගන්න BDC වලින් දැන් TDC වලටනේ. ඒ කියන්නේ සම්පීඩන පහර මෙතනින් පටන් අරගෙන මෙන්න මෙහෙම තව 180ක් යනවා. එතකොට සම්පීඩන පහර පටන් අරගෙන ටික වෙලාවක් යනකුණුත් intake valve එක ඇරිලා තියෙන්නේ. තේරුණාද නේ? intake valve එක වැහෙන්නේ පුතේ තව ටිකක් ගිහින්නේ. මෙතනින් පටන් ගන්න ඕනේ සම්පීඩන පහර. සම්පීඩන පහර පටන් අරගෙන ටික වෙලාවක් යනකුණුත් intake valve එක වැහිලා නැහැ. ඒකත් ඇරලා තිනන්න. එතකොට අපි මෙතනදී කිව්වනේ අර මේ දෙකම වැහිලා තියෙනවා කියලා. ඒක ඇත්තටම එහෙම නෙමෙයි. ඔන්න ප්‍රායෝගිකව වෙනස් වෙන විදිහ. ඊට පස්සේ ඔන්න සම්පීඩන පහර ඔහොම යනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ බල පහරත් පුතේ මෙහෙම්ම යනවා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔන්න 180 චූෂණ සම්පීඩන ඒක ප්‍රශ්නයක් නැහැ. බල ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඊට පස්සේ පටන් ගන්නවා පුතේ පිටාර පහර. එතකොට පිටාර පහර පටන් ගන්න BDC වලින්නේ. BDC වලින් පටන් අරන් මම මේ කියන එකත් එක බෝඩ් එක දිහා බලන්න. BDC වලින් පටන් අරන් පුතේ මෙන්න මේ වගේ තැනකින් පටන් අරගෙන මෙයත් හරියටම 180ක් ගිහිල්ලා TDC වලින් ඉවර වෙන්න එපා. ඔන්න උතනින් ඉවර වෙන්න ඕනේ. හරිද? උතනින් ඉවර වෙන්න ඕනේ පිටාර පහර. හැබැයි දැන් අපි ඇත්තටම ගත්තොත් ඒ කියන්නේ මේ කිව්ව කතාවේ හැටියට ගත්තොත් එහෙම පිටාර වැල්ලේ ඇරෙන්න ඕනේ පුතේ මෙතනදී නේද? මෙන්න මෙයා ඇරෙන්න ඕනේ පිටාර පහර පටන් ගන්න තැනින්නේ. ඇරිලා පිටාර පහර ඉවර වෙනවත් එක්ක මෙයා වැහෙන්න ඕනේ.
මෙන්න මෙතන TDC වලට ගියාම වැහෙන්න ඕනේ. මොකද ඊට පස්සේ චූෂණ පහර පටන් ගන්නවා. හැබැයි ඇත්තටම ප්‍රායෝගික එන්ජිමක් ගත්තයන් පස්සේ පුතේ මේ පිටාර වෑල්ලේ විවෘත වෙන්නේ BDC මට්ටමට පොඩ්ඩක් කලින් පොඩ්ඩකට කලින් ඇරෙනවා. හරිද? චුට්ටකට කලින් ඇරෙනවා. ඒ කියන්නේ එක්ස්හෝස්ට් වෑල් එක ඕපන් වෙනවා පුතේ මෙන්න මේකට පොඩ්ඩකට කලින්. ඇරිලා වැහෙන්න ඕනි මෙතන ඉන්නේ. වැහෙන්නේ පුතේ TDC මට්ටම පහු කරලා තව චුට්ටක් ගිහිල්ලා. එහෙනම් ඔන්න exhaust valve close එක. exhaust valve close එක. තේරුණාද කතන්දරේ? එතකොට මේ බලන්න මේ පිටාර වැල්ලේ පුතේ වැහෙන්නේ තව ටිකක් ගිහින්. ඒ කියන්නේ චූෂණ පහර පටන් අරන් තියෙද්දි ටිකක් දුර ගිහින් තමයි පිටාර වැල්ල එක වැහෙන්නේ. තේරුණාද? ඒ වගේම චූෂණ පහරදී චූෂණ පහර පටන් ගන්න පොඩ්ඩකට කලින් ඉන්ටේක් වැල් එක ඇරිලා. එතකොට පුතේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට යනකම් මේ බලන්න මේ ඉන්ටේක් වැල් එක පුතේ පිටාර පහර චූෂණ පහර පටන් ගන්න පොඩ්ඩකට කලින් ඇරිලා. පිටාර වැල්ලේ වැහෙන්නේ පුතේ චූෂණ පහර පටන් අරන් ටිකක් වෙලා ගියාට පස්සේ. එතකොට මෙන්න මේ පරාසය ඇතුලේ චූෂණ වැල්ලේ සහ පිටාර වැල්ලේ කියන දෙකම ඇරිලා තියෙනවා. අන්නේ කාලයට අපි තව නමක් කියනවා උපරිපතන කාලය. හරි? වැල්ල උපරිපතනය කියලා කියනවා. ඒ කියන්නේ පුතේ ඉන්ටේක් එකයි එක්සෝස්ට් එකයි දෙකම ඕපන්. හරි? ඉන්ටේක් එක එක්සෝස්ට් එකයි දෙකම ඕපන් මෙන්න මේ කාලය ඇතුලේ. හරි? ඔන්න ඕකට තමයි වැල්ල මුහුර්තන සටහන කියලා කියන්නේ. පැහැදිලි? එතකොට අර කියන අපි මේක ඇතුලේ අර මූලිකව බේසික් කියන කතන්දරයට වඩා චුට්ටක් ඇඩ්වාන්ස් කතාවක් තමයි මේක ඇතුලේ කියන්නේ. ඒ කියන්නේ අර ඇරෙන්න ඕනි කාලයට වඩා පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා කියලා. ඔන්න ඔක තමයි වැල්ල මුහුර්තන සටහන. ඉතින් අර ඔය අරක ලියලා පුතේ පල්ලෙහෙන් මෙන්න මේකේ ආකාරයට තමයි වැල්ල ඇරීම වශයෙන් වෙන්නේ කියලා පහලින් ලියලා තිබ්බනම් ප්‍රායෝගිකව වෙන්නේ මෙහෙමයි කියලා මේකත් ලියලා තිබ්බනම් වඩාත් හොඳයි කියලා තමයි මම ඔයාලට කියන්නේ. මොකද ඇත්ත එන්ජින් එක ප්‍රායෝගික කියන වචනේ දැම්මම මේ කතාව කියවෙන්න ඕනේ. මේක ඇවිල්ලා නිකන් මූලික තියරියක් බං. හරිද? නිකන් අර concept එක උගන්වන්න මුලින් ඕගොල්ලන්ට කියා දෙන්න. දැන් පළවෙනි වතාවටම දැන් හිතන්නකෝ තියරි උගන්වද්දී ඔයාලට 12 වසරේ චූෂණ පහර කියන එක පැහැදිලි කරනකොට ඔයාලට කිව්වනම් චූෂණ වැල්ලේ පිටාර වැල්ලේ කියන දෙකම ඇරිලා තියෙනවා. ඉන්ධන වාත මිශ්‍රණය එනවා කියලා. එතකොට මේක මහා පැටලිලි සහගත වෙනවනේ. ඒ නිසා ඔයාලට මුලින් concept එක කියා දීලා පස්සේ කියනවා හැබැයි ඇත්තටම මෙහෙම නෙමෙයි තව චුට්ටක් වෙනස් වෙනවා මෙහෙමයි වැල්ව ඇරෙන්නේ වෙහෙන්නේ කියලා. අන්න ඒක ගැන මූර්තන සටහන කියන එක ඇතුළතදී කතා කරනවා. එහෙම තමයි මේකේ කතන්දරේ තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේකත් ගහලා තියන්න පුතේ. ඒකට ඒක සම්පූර්ණයෙන්ම හරි. right. හරි මම එනවා ඊගා ප්‍රශ්නෙට. හරි අපි බලමු B කොටස. බර වාහන සඳහා පොලිගු ජොලන එන්ජින් වලට වඩා සම්පීර්ණ ජොලන එන්ජින් සුදුසුයයි සලකනු ලැබේ. මේ සඳහා බලපාන ප්‍රධාන හේතුව පැහැදිලි කරන්න. බර වාහන වලට පුතේ පොලිගු ජොලන එන්ජින් වලට වඩා සම්පීර්ණ ජොලන එන්ජින් සුදුසුයිලු. ඒ කියන්නේ පොලිගු ජොලන කියන්නේ පුතේ පෙට්‍රල් එන්ජින්, සම්පීර්ණ ජොලන කියන්නේ දල වශයෙන් අපි සාමාන්‍ය අපි කතා කරන්නේ ඩීසල් එන්ජින් ගැන. එතකොට බර වාහන වලට පෙට්‍රල් ඒවට වඩා ඩීසල් ඒව සුදුසු කියලා කියනවලු. ඒ ඇයි කියලා තමයි අහන්නේ. මොනවද අපිට මේකට ගන්න පුළුවන්? දැන් මුලින්ම බර වාහන කියන එක ගමුකෝ. පුතේ බර වාහන කියන එක ගත්තට පස්සේ බර වාහනයක් කියලා කියන්නේ මොන හරි ලෝඩ් එකක් අරන් යන වාහනේ. ඔයා බර වාහන සහ සැහැල්ලු වාහන කිව්වම ඔයා දන්නවනේ. එතකොට බර වාහනයක් කිව්වම පුතේ ඔයා දැනගන්න ඕනි
මේකට ටිකක් හොඳ ලොකු ව්‍යාවර්තයක් තියෙන්න ඕනේ. බර වාහනයක ලෝඩ් එක කරන් යන වාහනයක්. ඒකට යාට හොඳ ටෝක් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් බර වාහනයක් කිව්වයන් පස්සේ මේකට සාමාන්‍යයෙන් ඉන්ධන ටිකක් වැඩිපුර පිච්චෙනවා. නේ? ඉන්ධන පිච්චෙනවා වැඩි. ඊට පස්සේ ලොකු ටෝක් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ ටිකක්. හොඳ බර කියන්නේ ලොකු කාර්යක්ෂමතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් බර වාහනයක් වුණාම අර එන්ජින් එකේ හීට් එක ටිකක් වැඩි වෙන්න පුළුවන්. නේ? ටිකක් බරට යනවනේ එන්ජින් එක. එතකොට ඔන්න ඔහොම තමයි සාමාන්‍යයෙන් නිකන් බර වාහනයක් කිව්වම එයාගේ මූලිකම දේවල් ටික ඔහොමනේ එන්ජින් එක සම්බන්ධව ගත්තොත්. එතකොට ඔයා ඊගාවට බලන්න ඕනේ පුතේ මේකට පෙට්‍රල් ලේවට වඩා ඩීසල් ලේව හොඳයි කියන්නේ කොහොමද? අපි මෙහෙම බලමුකෝ. දැන් පළවෙනියටම දැන් මම මුලින්ම ඔයාලට කිව්වේ ව්‍යාවර්තය සම්බන්ධයෙන්. පුතේ කොහොමත් ඔයා නිකනුත් දන්නවා සාමාන්‍යයෙන් පෙට්‍රල් එන්ජින් වලට වඩා ඩීසල් එන්ජින් වල සම්පීඩන අනුපාතය වැඩිනේ. හරිද? පෙට්‍රල් එක සාමාන්‍යයෙන් 7ට එකක් 10ට එකක් අතර වගේ තමයි ඉන්ධන මේ සම්පීඩන අනුපාතය යන්නේ. ඩීසල් එක ගත්තෙන් පස්සේ සාමාන්‍යයෙන් 15ට එකක් 25ට එකක් අතර වගේ ඉහළ සම්පීඩනයකට යනවා. එතකොට එහෙම වැඩි සම්පීඩනයකට යනකොට පුතේ ඒක ඇතුලේ අභ්‍යන්තර පීඩනය වැඩි. ඒ වගේම ඒ ඉහළ සම්පීඩනයත් එක්ක ලොකු ව්‍යාවර්තයක් ලොකු ජවයක් නිපදවන්න පුළුවන් ඩීසල් වාහන වලට. ඔන්න පළවෙනිම පොයින්ට් එක. ඩීසල් වාහන වල පුතේ සම්පීඩන අනුපාතය වැඩි. ඒකත් එක්ක ඉහළ කාර්යක්ෂමතාවයක් ඩීසල් වාහන වලට තියෙනවා. ඒ වගේම පෙට්‍රල් එක ගත්තන් පස්සේ යාගේ සම්පීඩන අනුපාතය වැඩි. ඒ නිසා ලොකු බරක් ලොකු ජවයක් මෙයාට අරගන්න බැහැ කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් ගත්තම හරිද? ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් ගත්තම පුතේ සාමාන්‍යයෙන් ඩීසල් ඉන්ධන තියෙන ඒවා අපි දන්නවා සාමාන්‍යයෙන් ඩීසල් ඉන්ධන මිල අතින් ගත්තොත් ටිකක් අඩුයි පෙට්‍රල් වලට සාපේක්ෂව. සාමාන්‍යයෙන් ඩීසල් එන්ජින් වල තෙල් පිච්චෙනවා අඩුයි පෙට්‍රල් වලට සාපේක්ෂව. ඒකට හේතුව ඒ කියන්නේ යම් නිශ්චිත ජවයක් නිපදවන්න පෙට්‍රල් සහ ඩීසල් කියන දෙකම දහනය කළොත් පුතේ ඩීසල් කියන එකෙන් වැඩි ජවයක් නිපදවන්න පුළුවන් පෙට්‍රල් වලට වඩා. එතකොට එතනින් අපිට කියන්න පුළුවන් ඩීසල් ලේව මේ ඉන්ධන පරිභෝජනය පෙට්‍රල් වලට සාපේක්ෂව අඩුයි. කියන්නේ එකම ජවයක් නිපදවන්න ඩීසල් ලේවකුයි පෙට්‍රල් එකකුයි ගත්තොත් එහෙම ඩීසල් ලේවේ ඉන්ධන පරිභෝජනය අඩුයි කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට ඒකෙන්ම තව දෙයක් කියත හැකි. දැන් අපි ඔය කියන ඉහළ ජවයක් නිපදවන්න පුතේ අපිට සිද්ධ වෙන අනිවාර්යයෙන් ටිකක් ඉහළ සම්පීඩනයකට යන්න. එතකොට ඒ වගේම ටිකක් ලොකු එන්ජින් එකක් හදන්න වෙනවා. එතකොට එකම සමාන ජවයක් නිපදවන ඩීසල් සහ පෙට්‍රල් එන්ජිමක් ගත්තොත් එකම ජවයක් නම් නිපදවන්නේ ඩීසල් එන්ජිමකුයි පෙට්‍රල් එන්ජිමකුයි අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා ඩීසල් එන්ජිමට සාපේක්ෂව ටිකක් ලොකුවට පෙට්‍රල් එන්ජිම හදන්න. ඒ කියන්නේ පෙට්‍රල් එන්ජින් එකකින් පුතේ වැඩි ජවයක් ගන්න නම් පෙට්‍රල් එන්ජිමේ ප්‍රමාණය ලොකු කරන්න වෙනවා. මොකද ලොකු කැපැසිටි එකක් අරගෙන ඊට පස්සේ ඒකෙන් තමයි ඉහළ සම්පීඩන අනුපාතයක් අරන් ඔය වැඩේ කරන්න වෙන්නේ. මොකද ඩීසල් ලේවය තරම් ඉහළ සම්පීඩනයක් පෙට්‍රල් ලේවය ගන්න බැරි නිසා. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපිට මේකට උත්තරයක් විදිහට ලියන්න වෙන්නේ. හරිද? අර මෙයාගේ කාර්යක්ෂමතාවය වැඩි, ඉන්ධන පරිභෝජනය හොඳයි. ඊට පස්සේ එක සමාන කැපැසිටි දෙකක් ගත්තොත් පෙට්‍රල් එකට සාපේක්ෂව ඩීසල් එන්ජිම කුඩාවට හදන්න පුළුවන්. ඒ කියන්නේ එකම ජවයක් නිපදවන්න අපිට මොකක් හරි එකකට අවශ්‍ය කරන ජවයක් තියෙන. ඒ ජවය නිපදවන්න ඩීසල් එන්ජිමක් හදන්න කිව්වොත් පොඩියට හදන්න පුළුවන්. ඒ ජවයම නිපදවන්න පෙට්‍රල් එන්ජිමක් හදන්න කිව්වොත් ඩීසල් එන්ජිම වගේ ටිකක් ඊට වඩා ටිකක් ලොකුවට හදන්න වෙනවා. අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මේකට අපිට කියන්න පුළුවන්. හරිද? මේක ලියා ගන්නකො මෙහෙම පොයින්ට් එකක් දාලා ලියා ගන්න. සම්පීර්ණ ජොලන එන්ජින් වලට සාපේක්ෂව සම්පීර්ණ ජොලන එන්ජින් වලට සාපේක්ෂව සම්පීර්ණ ජොලන නෙමෙයි සම්පීර්ණ ජොලන නෙමෙයි ඒක ලියන්න මෙහෙම පුලිඟු ජොලන එන්ජින් වලට සාපේක්ෂව පුලිඟු ජොලන එන්ජින් වලට සාපේක්ෂව පුලිඟු ජොලන එන්ජින් වලට සාපේක්ෂව සම්පීඩන ජොලන එන්ජින් වඩා වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දේ. මේවායේ අභ්‍යන්තර පීඩනය වැඩිවීම
මේවායේ අභ්‍යන්තර පීඩනයේ වැඩිවීම ඇලහිරක් සම්පීඩන අනුපාතයේ වැඩිවීම අභ්‍යන්තර පීඩනයේ වැඩිවීම ඇලහිරක් සම්පීඩන අනුපාතයේ වැඩිවීම හේතුවෙන් වඩා වැඩි ජවයක් හා කාර්යක්ෂමතාවයක් ලබාගත හැක. වඩා වැඩි ජවයක් හා කාර්යක්ෂමතාවයක් ලබාගත හැක. එමෙන්ම වඩා හොඳ ව්‍යාවර්තයක්ද ඒ හේතුවෙන් ලබාගත හැක. පුතේ කියන්නේ වැඩි ව්‍යාවර්තයක් ගන්න නම් අනිවාර්යෙන් ඉහළ සම්පීඩන අනුපාතයක් තියෙන්න ඕනේ. මොකද එතනින්නේ අර ෆෝස් එක දෙන්නේ. හරි. එමෙන්ම පොලිඟු ජවලන එන්ජින් වලට සාපේක්ෂව සම්පීඩන ජවලන එන්ජින් වල ඉන්ධන පරිභෝජනය අවම වේ. තව කරුණක් කියන්නම්. ඒ හැරුණු විට එක සමාන ජවයකින් යුතුව පොලිඟු ජවලන හා සම්පීර්ණ ජවලන එන්ජිමක් නිපදවන්නේ නම් පොලිඟු ජවලන එන්ජිමක් නිපදවන්නේ නම් පොලිඟු ජවලන එන්ජිමට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩාවට සම්පීර්ණ ජවලන එන්ජිම නිපදවිය හැක. ඔන්න ඒ කරුණු ටික කිව්වනම් හරි. ඊට පස්සේ යටින් අන්තිමටම ලියන්න පුතේ ඉතින් ඉහත සඳහන් කළ කරුණු සලකා බැලුව විට බර වාහන සඳහා පොලිඟු ජවලන එන්ජින් වලට වඩා සම්පීර්ණ ජවලන එන්ජින් වඩා යෝග්‍ය වේ කියලා කියන්නේ. එතකොට ඔයාලට ඒකට අදාළ සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. right? හරි. අපි යන් ඊගා ප්‍රශ්නෙට. අධික ලෙස කළුදුම පිටවීම ඩීසල් එන්ජින් වල දැකිය හැකි සුලභ ගැටලුවකි. මෙලෙස එන්ජිම තුළ කළුදුම නිපදවීම සඳහා බලපාන විද්‍යාත්මක හේතු දෙකක් පැහැදිලි කරන්න. කළුදුම ඇති වෙනවා කියලා කියනවා. පුතේ කළුදුම ඇති වෙනවා කියලා කියන්නේ හරිද? කළුදුම ඇති වෙනවා කියලා කියන්නේ පුතේ මේක ඇතුලේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ අර්ධ දහනයක්. හරිද? කළුදුම ඇති වෙනවා කියලා කියන්නේ පුතේ මේක ඇතුලේ අනිවාර්යයෙන්ම අර්ධ දහනයක් තමයි සිද්ධ වෙන්නේ. අර්ධ දහනයක් කියලා කියන්නේ මේක ඇතුලේ තියෙන ඉන්ධන ප්‍රමාණය. මේ ඇතුලේ තියෙන ඉන්ධන ප්‍රමාණය මේ ඉන්ධන ප්‍රමාණය පූර්ණ වශයෙන් දහනය කරගන්න. මෙයාට බෑ කියන එක. අර්ධ දහනයක් කියන්නේ පුතේ ඉන්ධන ප්‍රමාණය පූර්ණ වශයෙන් දහනය වෙන්නේ නැහැ කියන එක. මේකේ තියෙන ඉන්ධන ප්‍රමාණය පූර්ණ වශයෙන්ම දහනය වෙන්නේ නැහැ. හරි? කළුදුම ඇති වෙන්නේ අන්නේ හේතුව නිසා. අර්ධ දහනය නිසා. එතකොට මෙන්න මෙහෙම මේ තියෙන ඉන්ධන ප්‍රමාණය පූර්ණ වශයෙන් දහනය නොවෙන්න මොකද වෙන්න පුළුවන්? අපි දන්නවා පුතේ මේක ඇතුලේ මෙයාව හැදිලා තියෙන්නේ වාතය සහ
ඉන්ධන කියන දෙක කලවම් වෙලානේ මේ වැඩේ වෙන්නේ. හරිද? වාතය සහ ඉන්ධන කියන දෙක කලවම් වෙලානේ මේක වෙන්නේ. එතකොට අපි දන්නවා ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය කියලා එකක් එහෙම තිබ්බා. ඔයාලට මතක ඇති. අපි කතා කරනවා මේ මිශ්‍රණය ඇතුලේ තියෙන ඉන්ධන ප්‍රමාණය පූර්ණ වශයෙන්ම දහනය වෙන්න ඒකට දෙවිය යුතු සුදුසුම ඉන්ධන වාත අනුපාතය කොච්චරද කියලා. අන්න ඒක කියන ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය කියලා පෙට්‍රල් වලින් තමයි කතා කරන්නේ. අන්න ඒ වගේ මම කියේක වෙනම කතන්දරයක්. දැන් මේකට ආවමත් පුතේ අනිවාර්යයෙන්ම මේ ඉන්ධන සහ වාතය කලවම් වෙලානේ මේ දහනය වෙන්නේ. එතකොට මොකක් හරි හේතුවක් නිසා අපි හිතමු මේ මිශ්‍රණයේ පුතේ ඉන්ධන ප්‍රමාණය ගොඩක් වැඩි වුණා කියලා. එතකොට ඉන්ධන ප්‍රමාණය ගොඩක් වැඩි වුණාම හරිද ඉන්ධන ප්‍රමාණය ගොඩක් වැඩි වුණාම මේ ඉන්ධන ටික දහනය කරගන්න ප්‍රමාණවත් තරම් වාතය නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉන්ධන ටිකක් අර්ධ වශයෙන් දහනය වෙන්නේ. හරිද? ඉන්ධන අර්ධ වශයෙන් දහනය වෙනවා. ඒ වගේම ඔයා හිතන්න මොකක් හරි හේතුවකින් ඉන්ධන සාමාන්‍ය විදිහට එනවා. ඉන්ධන සාමාන්‍ය විදිහට එනවා. වාතය අඩු වුණා කියලා. එතකොටත් මොකද වෙන්නේ පුතේ? අර තියෙන ඉන්ධන ටික දහනය කරගන්න ප්‍රමාණවත් තරම් වාතය නැහැ. ඒ ඉන්ධන වාත මිශ්‍රණය තුළ ප්‍රමාණවත් තරම් වාතය නැහැ. මොකද දැන් වාතය අඩු වෙලා. වාතය අඩු වුණාම ඉන්ධන ප්‍රමාණය හැමම තියෙන වාතය අඩුයි. එතකොටත් පුතේ ඉන්ධන කියන එක වැඩි වෙනවනේ සාන්ද්‍රණය අතින් ගත්තොත්. එතකොට මොකක් හරි විදිහකින් ඉන්ධන ප්‍රමාණය ඕනට වඩා වැඩි වුණොත් හරි වාතය ප්‍රමාණය අඩු වුණොත් හරි තමා පුතේ ප්‍රධාන වශයෙන්ම අර්ථ දහනය කියන දේ සිද්ධ වෙන්නේ. හරිද? ප්‍රධාන වශයෙන්ම අර්ථ දහනය සිද්ධ වෙන්නේ ඔන්න ඔය කියන දේවල් දෙක වුණාට පස්සේ. ඉතින් අපිට කියන්න පුළුවන් මේකෙදි කළුදුම ඇති වෙන්න ප්‍රධානතම හේතුව ඔයා කියන්න ඕනේ කළුදුම ඇති වෙන්න ප්‍රධානතම හේතුව අර්ධ දහනය. එතකොට අර්ධ දහනය වෙන්න සිද්ධ වෙන්න පුළුවන් සීන් දෙකයි තියෙන්නේ. එක්ක මේකේ ඉන්ධන ප්‍රමාණය ඕනට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ එන්ජිමට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධනය ආවොත් අන්නේ ඉන්ධන වාතය මදි නිසා අර්ධ දහනය වෙලා කළුදුම පිට වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තට වෙන්න පුළුවන් දේ තමයි පුතේ වායු ශෝධක එයා ෆිල්ටර්ස් වගේ දේවල් બ્લોක් වෙලා මේ ඉන්ධන ටික දහනය කරගන්න ප්‍රමාණවත් තරම් වාතය නොමැති වුණොත් අන්න එතකොටත් අර්ධ දහනයක් සිද්ධ වෙනවා. ඒ හේතුවෙන් කළුදුම ඇති වෙනවා. ඕක තමයි ප්‍රධානතම හේතුව. හරිද? ඔන්නේ කරුණු දෙක. ඔය දෙක ලිව්වනම් හරියටම හරිය තියෙනවා. හරි? ඊට පස්සේ ඔය දෙකට අමතරව අපිට කියනවා නම් කියන්න පුළුවන් තව එකක් තියෙනවා. මේ වගේ එකක පුතේ අර්ධ දහනය වෙන්න බලපාන්න පුළුවන් තව දෙයක් තමයි සම්පීඩනය නිසියාකාරව සිදු නොවීම. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා පුතේ ඩීසල් එන්ජිමක් නේ. අපිට කියන්න පුළුවන් ප්‍රමාණවත් සම්පීඩනයක් නොතිබීම. හරි? ප්‍රමාණවත් සම්පීඩනයක් නොතිබීම. ඒක කියන්න හේතුව මෙයා ඩීසල් එන්ජිමක් නේ. ඩීසල් එන්ජිමක පුතේ සම්පීඩනය කියන දේ හරියට සිද්ධ වුණොත් තමයි දහනය හරියට සිද්ධ වෙන්නේ. ඇයි? පොලිඟුවක් දෙන්නේ නැහැනේ. සම්පීඩන ජොල් එන්ජිමක් නෙමෙයි. ඒ කියන්නේ ඒක සම්පීඩන ජොල් එන්ජිමක් එහෙම නැත්නම් ස්වයං ජොල් එන්ජිමක්. එතකොට සම්පීඩනය කියන දේ හරියට සිද්ධ වුණොත් තමයි බං ඒ වාතය ටික හොඳින් රත් වෙන්නේ. ඒ වාතය ටික හොඳට රත් වුණොත් තමයි ඩීසල් විදුපු ගමන් පත්තු වෙන්නේ. එතකොට සම්පීඩනය යම් විදිහකින් කාන්දු වෙනවා නම් නියමිත පරිදි ඉහළ සම්පීඩනයක් ඇති වෙන්නේ නැත්නම් වාතය ටික රත් වෙන්නේ නැහැ. වාතය ටික පුතේ රත් වෙන්නේ නැහැ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒකට ඩීසල් විද්දට පස්සේ පත්තු වෙන්නේ නැහැ. ඉතින් එතකොටත් අර්ධ දහනයක් වෙනවා. අර්ධ දහනය වුණොත් කළුදුම ඇති වෙනවා. හරිද? ඉතින් ඔන්න ඔය කියන දේවල් ටික තමයි මේකට අපිට කියන්න පුළුවන් කරුණු දෙකයි පුතේ අහලා තියෙනවා. මෙන්න මේකයි කිව්වනම් හරියටම හරි. ඊට අමතරව අපි මේකත් ලියා ගමු. හරි? ඔයාලට පැහැදිලි ඇති. හරි අපි මේක මෙහෙම ලියමුකෝ පොයින්ට් දාලා ලියන්න මම කෙටියෙන් කියන්නම්. ලොකු විස්තරයක් ලියන්න යන්නේ නැහැ. ඔයා ලියා ගන්න මේකට අඩු වැඩියෙන් තව පොඩ්ඩක් දාලා ඔයා ලියා ගන්න මෙහෙම කළුදුම ඇතිවීම සඳහා ප්‍රධානතම හේතුව වන්නේ පොයින්ට් විදිහට ලියාගමු. දහන කුටීරය තුල අර්ධ දහනයක් සිදුවීමයි. දහන කුටීරය තුල අර්ධ දහනයක් සිදුවීමයි. දහන කුටීරය තුල අර්ධ දහනයක් සිදුවීමයි. මෙසේ වීමට බලපෑ හැකි ප්‍රධාන හේතු දෙකකි. එක කියලා දාන්න. එන්ජිමට අවශ්‍ය ප්‍රමාණයට වඩා
වැඩිපුර ඉන්ධන යෙදවීම එන්ජිමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඉන්ධන යෙදවීම නේ ඉන්ධන වැඩි වෙලා එන්ජිමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඉන්ධන යෙදවීම එකක් දෙවෙනි එක ලියන්න දෙක කියලා දාලා ඉන්ධන ප්‍රමාණය පූර්ණ වශයෙන් දහනය කිරීමට තරම් ඉන්ධන ප්‍රමාණය පූර්ණ වශයෙන් දහනය කිරීමට තරම් ප්‍රමාණවත් වාතයේ ප්‍රමාණයක් නොතිබීම ප්‍රමාණවත් වාතයේ ප්‍රමාණයක් නොතිබීම හරි ප්‍රමාණවත් වාතයේ ප්‍රමාණයක් නොතිබීම ඊට පස්සේ වෙනම ලියන වෙනම පොයින්ට් එකක් දාලා ඉහත කරුණු දෙක හැරුණු විට එන්ජිම තුල ප්‍රමාණවත් සම්පීඩනයක් නොතිබීම හේතුවෙන්ද එන්ජිම තුල ප්‍රමාණවත් සම්පීඩනයක් නොතිබීම හේතුවෙන්ද අර්ධ දහනය සිදුවිය හැක අර්ධ දහනය සිදුවිය හැක ඉතින් ඕගේ පුතේ ඔයාලට තවදුරටත් විස්තර කරලා ලියන්න පුළුවන් මම දැන් ඔයාලට පැහැදිලි කරලා දුන්නා හරියද ඔයාලා ඉතින් මේක තව විස්තර කරලා ලියන්න එතකොට දැන් මේ වගේ එකකදී එහෙම වෙන්න හේතුව එතකොට මෙයාගේ ප්‍රමාණවත් සම්පීඩනයක් තිබුණ නැත්නම් මේ වාතය නියමිත උෂ්ණත්වයට රත් වෙන්නේ නැහැ එතකොට එයා නියමිත උෂ්ණත්වයට රත් වුනේ නැත්නම් මෙයා සම්පීඩන ජොලන එන්ජිමක් නිසා අර පූර්ණ වශයෙන් මෙයා දහනය වෙන්න මේ බැරි වෙනවා උෂ්ණත්වය හරියට තිබුණ නැත්නම් මොකද ඩීසල් ටික පත්තු වෙන්නේ මේ වාතයේ සම්පීඩනයෙන් ඇති වෙන තාපයේ හේතුවෙන්. ඒකට ඒක එහෙම වෙන්නේ නැහැ. එතකොට අන්න අර්ධ දහනයක් සිද්ධ වෙනවා. කියලා ඊට පස්සේ තව චුට්ටක් ඉතින් මේක ගැන ලියන්න. හරියටම ලියද්දි. ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් ඉහත කරුණු හේතුවෙන් අර්ධ දහනය සිදුවන අතර අර්ධ දහනය හේතුවෙන් තමයි කළුදුම ඇති වෙන්නේ. කියලා අන්තිමටම ලියන්න. ඉහත කරුණු හේතුවෙන් අර්ධ දහනය සිදුවන අතර ඒ හේතුවෙන් කළුදුම ඇති වෙන්නේ. මෙන්න මේව තමයි එතකොට මේකට බලපාන විද්‍යාත්මක කරුණු. ඒ කියන්නේ විද්‍යාත්මක කරුණු කියනකොට මෙතන කියන්නේ මේ විද්‍යාත්මක කරුණු කියලා මෙන්ෂන් කරලා තියෙන්නේ දෝෂ නෙමෙයි මෙතන අහන්නේ කියන එක. ඒ කියන්නේ කළුදුම ඇති වෙන්න බලපාන විද්‍යාත්මක කරුණු කියවම මිශ්‍රණය සම්බන්ධව ස්ටොයිකියෝ මිතික අනුපාත හරි මොනවා හරි අන්න ඒ වගේ සීන් එකක්. මේ රසායනික සංයුතිය අන්න ඒ වගේ දේවල් සම්බන්ධයෙන් මොනවා හරි තමයි කියන්න ඕනේ. එහෙම නැතුව නිකන් පොදුවේ හෙව්වනම් ඔයාලට කියන්න තිබ්බා කළුදුම ඇති වෙන්න හේතුවක් විදිහට අපි කියනවා වායු ශෝධක අවහිර වෙලා. කාබරේටරේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ඩීසල් නම් විදුම් පද්ධතියේ දෝෂ. අන්න එහෙම කියන්න පුළුවන්. එහෙම උත්තරයක් නැතුව මේ වගේ දෙයක් වුමනායි කියන එක තමයි යා විද්‍යාත්මක හේතු දක්වන්න කියලා තියෙන්නේ. හරි. ඒතකොට ඔයාලට තේරෙන්න ඕනේ. හරි. ඒතකොට ඕක පුතේ එහෙමයි. ඊට පස්සේ අහලා තියෙන එක තමයි ඊට පස්සේ දී කොටස බලන්න වාහන එන්ජින් තුල මෙම කළුදුම නිපදවීම සඳහා බලපාන යාන්ත්‍රික දෝෂ දෙකක් දක්වන්න. හරිද? ඉතින් පුතේ මේක වෙන්න පුළුවන් මෙන්න මේ කිව්ව සිද්ධි තුල නිසානේ. ඉතින් අපි බලමු මේ සිද්ධි තුලට මේ පද්ධතියේ තියෙන උපාංග කොහොමද බලපාන්නේ. දැන් මේ කියන තුන වෙන්න අපේ ඉන්ධන සැපයුම් පද්ධතියේ තියෙන උපාංග කොහොමද බලපාන්නේ. දැන් වාතය අඩු වෙන්න පුළුවේ මේ දැන් මේ මිශ්‍රණයට වාතය අඩු වුණොත් මේකින් දේ වෙනවනේ. ඒතර පුතේ වාතය අඩු වෙන්න නම් මොකද වෙන්න පුළුවන්? අපිට කීයද කියන්න වායු ශෝධක අවහිර වීම. මේ වායු ශෝධක අවහිර වුණොත් වාතය අඩු වෙනවා. එතකොට අර්ධ දහනය වෙනවා. අන්න කළුදුම ඇති වෙනවා. ඔන්න පළවෙනි එක ලියා ගන්න වායු ශෝධක අවහිර වීම. හරි වායු ශෝධක අවහිර වීම. ඊට පස්සේ ඉන්ධන පැත්තෙන් ගත්තොත් දැන් මෙයා ඉන්ධන විදුම් පද්ධතියක් තියෙන්නේ ඩීසල්නේ. අපිට කියන්න පුළුවන් මෙහෙම ඉන්ධන විදුම් පද්ධතිය පුතේ හරි වෙලාවට ඉන්ධන විද්ද නැත්තම් දැන් සම්පීර්ණය වෙන්න කලින් වින්දොත් පත්තු වෙන්නේ නැහැ. සම්පීර්ණය අවසන් වෙනකොට ඊට පස්සේ වගේ සම්පීර්ණය උපරිම වෙලා ආයි මේක බැහැලා යනකොට තමයි විදින්නේ. එහෙම වුණත් ඌ හරියට පත්තු වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් නිවරදි මොහොතේදී ඉන්ධන විදීම සිදු වෙලා නැත්තම් ඉන්ධන විදීම සිදු විය යුතු ඒ කියන්නේ සුදුසුම මොහොතේදී ඉන්ධන විදින්නේ නැතුව ඊට කලින් හෝ පස්සේ විදලා. එතකොටත් හරියට පත්තු වෙන්නේ නැහැ. නියමිත මොහොතේදී ඉන්ධන විදීම සිදු නොවීම. ඒ කියන්නේ ඉන්ධන විදිනේ දෝෂයක්. එහෙම නැත්නම් ඉන්ධන විදුම් පද්ධතියේ දෝෂයක්. ඒක කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඉන්ධන ප්‍රමාණය වැඩි වෙන්න නේ දැන්. එකක් එහෙම වුණොත් පත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන්ධන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් පුතේ. අපි හිතමු දැන් හරි වෙලාවට විදිනවා. හැබැයි ඕනාවට වඩා ඩීසල් වැක් කරනවා නම් මේකට.
දැන් ඩීසල් විදිනකොට පුතේ ස්ප්‍රේ කරනවානේ. ඔයා දැකලා තියෙන ඉන්ජෙක්ටර් එකක් වැඩ කරන විදිහ. ඔයගොල්ලන්ට මම වීඩියෝස් වල එහෙම පෙන්නුවානේ. එතකොට ඉන්ජෙක්ටර් එකකින් පුතේ අර ඉහළ පීඩනයකින් ඩීසල් විදිනවනේ. ඒතර මෙයාගේ මේ නොසල් එක ඩැමේජ් වෙලා නිකන් කට ලොකු වුණොත් එහෙම මෙයා ඩීසල් විදිනකොට නිකන් ඩීසල් විදිනව නෙමෙයි චොර චොර ගාලා වැක්කෙනවා. ඒ කියන්නේ නිකන් ඩීසල් ඕනකට වඩා එනවා. විදිනේ දෝෂ තිබුණොත් එහෙම වැඩිපුර ඉන්ධන විදින්න පුළුවන්. අන්න එහෙම වුණොත් අන්න ඉන්ධන මට්ටම ආයි වැඩි වෙනවා. එතකොටත් දෝෂයක් හට ගන්න පුළුවන්. හරි. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඉන්ධන විදීම. ඉන්ධන විදිනේ දෝෂණය. හරි. අයිකල් ලියා ගන්න පුළුවන්. ඔය දෙකට එහෙමයි. ඊට පස්සේ මේක ගැන මොකද කියන්න පුළුවන්? ප්‍රමාණවත් සම්පීඩනයක් නොතිබීම. පුතේ සම්පීඩනය හරියට නැති වෙනවා කියලා කියන්නේ සම්පීඩන කාන්දු වෙනවා කියන එකනේ. එතකොට සම්පීඩන කාන්දු වෙන්න පුළුවන් ළමයි. මක්කුණොත්ද? සම්පීඩන කාන්දු වෙන්න පුළුවන්. අපේ තියෙන සම්පීඩන වලලු වල දෝෂ ඇති වුණොත්. පිස්ටන් එකේ තියෙන සම්පීඩන වලලු. ඒතර මේ සම්පීඩන වලලු වල දෝෂ තිබුණොත් එහෙම පිස්ටන් වලලු ගෙවිලා තිබුණොත් එහෙම අන්නේ වෙලාවෙදි සම්පීඩන කාන්දු වීමක් සිද්ධ වෙනවා. හරි. එහෙම වුණොත් එහෙමත් ඉහළ සම්පීඩනයක් නැහැ. එතකොට කළුදුම ඇති වෙනවා. අන්න ඒකත් අපිට කියන්න පුළුවන් යාන්ත්‍රික දෝෂ විදිහට. right. හරි. ඔන්න ඔය ටික තමයි ඒතකොට ඒකට උත්තර විදිහට ගන්න පුළුවන් අපිට. හරි. මම එනවා පුතේ මේකේ අන්තිම ප්‍රශ්නයට. පුතේ ඉවරයි නේද? ඔව්. එන්ජිමේ සිසිලන පද්ධතිය සඳහා බොහෝ විට අණුවැටුම් හෝ ගියර පොම්ප වැනි ධන විස්ථාපන පොම්ප වෙනුවට හරි කේන්ද්‍ර අපසාරී පොම්ප භාවිතා කෙරේ. මේ සඳහා හේතු දෙකක් පැහැදිලි කරන්න. හේතු දෙකම තමයි ඇත්තටම තියෙන්නේ. හරි. ඒ කියන්නේ ඔයාලට මතක ඇති පුතේ මේක නම් ඇත්තටම ওই පොම්ප ගැන අපි කතා කරන්නේ තරල යන්ත්‍ර පාඩමේදී. තරල යන්ත්‍ර පාඩමේදී ඔයාලට මතකද දන්නේ තිබුණා ඔය පොම්ප කියන එක අපි බෙදුවා පුතේ වර්ග දෙකකට. එකක් ධන විස්ථාපන අනිත් පොම්ප වර්ගයට කිව්වා පුතේ ගතික වර්ගයේ පොම්ප සහ ධන විස්ථාපන කියලා පොම්ප වර්ග දෙකක් තිබුණා. හරිද? ඔය ගතික වර්ගයට තමයි කේන්ද්‍ර අපසාරී පොම්පය. ඊට පස්සේ ඔක තව තිබුණා අක්ෂීය පොම්ප. හරි. ඒ වගේ වයිති උනේ ගතික පොම්ප කියන එකට. ධන විස්ථාපන කියන එකට තමයි අණුවැටුම් පොම්ප. හරි. ඊට පස්සේ අණුවැටුම් වර්ගය, ඊට පස්සේ පිස්ටන් වර්ගය කියලා එකක් තිබුණා. හරි. ඊට පස්සේ ගියර වර්ගය දැන් මේකෙත් දාලා තියෙන්නේ. ගියර වර්ගය, ඊට පස්සේ ස්ක්‍රූ ටයිප් එක, ඊට පස්සේ වේන් වර්ගය, ඔහොම වර්ග ටිකක් තියෙනවා ධන විස්ථාපන කියන එකේ. හරිද? කේන්ද්‍ර අපසාරී එක සහ තව එකක් තියෙනවා මට ඒක නම් චුට්ටක් මතක් වෙන්නේ නැහැ. කේන්ද්‍ර අපසාරී පොම්පෙත් එක්ක අක්ෂීය වර්ගයද උද අක්ෂීය පොම්පෙත් කොහෙද? ඒකෙන්නෙත් ගතික වලට. හරි. ඒතකොට ඒක වැඩක් නැහැ මෙතනට. එතකොට මෙන්න මෙහෙම වර්ග දෙකක් තිබුණානේ. එතකොට මේකේ දැන් මේකේ අහන්නේ මේ ගතික වර්ගයේ පොම්පයක් මෙතනට වඩා සුදුසු වෙන්නේ ඇයි කියලා. ඒ කියන්නේ මේ කේන්ද්‍ර අපසාරී පොම්පේ මේකට සුදුසු වෙයි කියලානේ අහන්නේ. එතකොට මේ ගතික පොම්ප ගත්තම ළමයි මෙයාලගේ ගැලීමේ ශීඝ්‍රතාවය වැඩි. හරිද? මොකක් හරි තරලය ගැලීමේ ශීඝ්‍රතාවය වැඩි. ගැලීමේ ශීඝ්‍රතාවය වැඩි. පීඩනය පුතේ අඩුයි. ගතික වර්ගය කියන එකේ ඒ කියන්නේ ගතික වර්ගයේ පොම්ප වලදී අපි කතා කරනවා අපි මේ පොම්පය මගින් මේ තරලය මත චාලක ශක්තිය දීලා තරලය තල්ලු කරලා යවන එක විතරයි කරන්නේ. ගලාගෙන යන්න සලස්වනවා. පීඩනය ලබා දීමක් කරන්නේ ප්‍රෙෂර් කරනවා කියලා එකක් නැහැ. දැන් අපිට ඇත්තටම දැන් මේකෙදි දැන් මෙතන අහන්නේ මොකක්ද මේ සිසිල්න පද්ධතිය ගැන. සිසිල්න පද්ධතියදී ළමයි අපිට මේ තියෙන සිසිලන ද්‍රවය තල්ලු කරලා සංසරණය කරගන්න විතරනේ ඕනේ. ඒකට ඉහළ පීඩනයක් ඕනේ නැහැනේ. ප්‍රෙෂර් එකක් ඕනේ නැහැ. වතුර ටික යවා ගන්න විතරයි ඕනේ. හැබැයි අපි
ස්නේහක පොම්පේ ගත්තොත් ස්නේහක පද්ධතියේදී ස්නේහක පොම්පේ කියන එක නිකන් අර තරලය යවන්න විතරක් නෙමෙයි එතනදී පීඩනය කිරීමක් කරන්න ඕනේ. ඇයි? ස්නේහන පද්ධතිය බං අර කුඩා සිදුරු වලින් මේ තරලය යන්න එපා ස්නේහක තෙල්. අර සම්පීඩණයෙන් වැඩි පිස්ටන් රින්ග්ස් ගාවට බෙයාරින් වගේ ඒවට ඒ වගේ අර ගොඩක් පීඩනයේ වැඩි තැන් වලට අර ස්නේහක තෙල් පීඩනය කළා යවන්න ඕනේ. අන්න ඒකට එතකොට දාන පොම්ප ගතික වර්ගයේ පොම්ප දාලා හරියන්නේ නැහැ. ඔයාලට මතක ඇති අපි එතනදී පාවිච්චි කරන පුතේ ගියර වර්ගයේ ඊට පස්සේ අඩසඳ වර්ගයේ ඊට පස්සේ භ්‍රමක වර්ගය කියලා වර්ග තුනක ගියර පොම්ප වර්ග තුනක් කතා කරනවා ස්නේහක පද්ධතියට. ඒකට ඒව මේ එතන තියෙනවා ජීර වර්ගය. එහෙනම් ජීර වර්ගය කියන එක පුතේ ධන විස්ථාපන වර්ගයේ පොම්පයක්. එතකොට ධන විස්ථාපන පොම්ප වල තියෙන දේ තමයි ධන විස්ථාපන පොම්ප ගත්තම් පුතේ මෙයාලගේ ගැලීමේ ශීඝ්‍රතාවය ටිකක් අඩුයි. හරි? ගැලීමේ ශීඝ්‍රතාවය පොඩ්ඩක් අඩුයි. හැබැයි ඉහළ පීඩනයක් තියෙනවා. පීඩනය ඉහළයි. දැන් මෙතන කියන්නේ දැන් ඒතර ගියර පොම්පේ ඉහළ පීඩනයකින් ප්‍රෙෂර් එකක් යවන්න ඕනේ. හැබැයි අර වතුර ගොඩක් යවන්න ඕනේ කියලා එකක් නැහැ. තෙල් ගොඩක් යවන්න ඕනේ නැහැ මෙතනදී. හැබැයි මේකෙදි සිසිල්න පද්ධතියේදී වතුර ටික යවා ගන්න තමයි ඕනේ. නිතර හොඳට සංසරණය කරගන්න ඕනේ. ප්‍රෙෂර් එකක් එච්චර වැදගත් වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් සිසිල්න පද්ධතියට ඕනි වෙන්නේ වැඩි ගැලීමේ ශීඝ්‍රතාවයක් තියෙන පොම්පයක්. එතනදී පීඩනය අපිට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ගතික වර්ගයේ කේන්ද්‍ර ප්‍රසාරී පොම්පයක් වඩා සුදුසුයි. දැන් ඔයාගෙන් අහුවොත් වෙන අවුරුද්දකදී ඉස්සරහට එන අවුරුද්දකදී හරි ස්නේහන පද්ධතිය භාවිතා වන ස්නේහක තෙල් පොම්පේ විදිහට අපි ගියර වර්ගයේ පොම්පයක් භාවිතා කරනවා. ඒක වඩා සුදුසුයි. ඒතර ගියර වර්ගය කියන්නේ ධන විස්ථාපන වර්ගයේ පොම්පයක්. ඒතර එයාගේ ගැලීමේ ශීඝ්‍රතාවය ටිකක් අඩු වුණත් ඉහළ පීඩනයක් තියෙනවා. එතකොට ස්නේහක පද්ධතිය වගේ එකකදී අපිට ප්‍රෙෂර් එකකින් ඔයිල් යවා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි කියනවා එතනදී වඩාත් සුදුසුයි මෙන්න මේ කියන ගියර වර්ගයේ පොම්පේ මොකද එයාගේ පීඩනය වැඩි නිසා කියලා. රයිට්? හරිවා මේකත් චොන්න චූටි chart එකක් ගහගන්න. මෙන්න මෙහෙම තියෙනවා. මේකේ තව එකක් එනවා අක්ෂීය වර්ගයේ. මේකට එනවා තව පුතේ වේන් වර්ගයේ ස්ක්‍රූ ටයිප් එක. හරි ඊට පස්සේ ගියර වර්ගයේ අණුවටු. ඔන්න ඔය ටික තමයි. හරි මෙන්න මේක තමයි මේකේ වැදගත් පොයින්ට් එක. හරි අපි මේකේ උත්තරේ විදිහට ලියාගමු. සිසිලනය වඩා හොඳින් සිදු කර ගැනීම සඳහා වැදගත් වන්නේ සිසිලනය වඩා හොඳින් සිදු කර ගැනීම සඳහා වැදගත් වන්නේ වඩා වැඩි ගැලීමේ ශීඝ්‍රතාවයක් පවත්වා ගැනීමයි. වඩා වැඩි ගැලීමේ ශීඝ්‍රතාවයක් පවත්වා ගැනීමයි. මේ සඳහා ගතික වර්ගයේ පොම්පයක් වන කේන්ද්‍ර ප්‍රසාරී පොම්පය වඩා සුදුසුයි. මේ සඳහා ගතික වර්ගයේ පොම්පයක් වන කේන්ද්‍ර ප්‍රසාරී පොම්පය වඩා සුදුසුයි. අණුවැටුම් හා ගියර වැනි ධන විස්ථාපන පොම්පවල අණුවැටුම් හා ගියර වැනි ධන විස්ථාපන පොම්පවල අණුවැටුම් හා ගියර වැනි ධන විස්ථාපන පොම්පවල වඩා වැඩි පීඩනයක් තිබුණද අඩු ගැලීමේ ශීඝ්‍රතාවයක් පවතී. ඒ හේතුවෙන් සිසිලන පද්ධතිය සඳහා ඊතරම් සුදුසු නොවේ. ඔන්න ඉතින් ඔයා වෙනමම ලියලා තියාගන්න ස්නේහක පද්ධතියට නම් සුදුසුයි. තෙල් පොම්ප කරන්න ඕනේ පීඩනයක් යටතේ. අන්න එතකොට සුදුසුයි කියලා ඔන්න ලියලා තියාගන්න. right. ලකුණු 10ක් තියෙනවා. මෙන්න මේකත් chart එක ගහගන්න දිනවා නේද? හරි. ඔන්න උතරින් පුතේ 2016 ප්‍රශ්නෙත් ඉවරයි.
හරි මම හිතනවා ඔයාලට ලොකු දෙයක් තේරෙන්නේ නැති කියලා. හරි මට ඔයා පොඩි අදහසකුත් දාන්න කොහොමද වැඩේ කියලා. තේරුණාද? මොකද chat එකක් දාන්න. හරි YouTube එකේ නම් මේ වීඩියෝ එක දකින්නේ කමෙන්ට් එකක් දාලා යන්න කොහොමද තේරුණාද මොකද තත්ත්වය කියලා. හරි ඒක තමයි වටින්නේ. මේ කරන දේවල් ඒ කියන්නේ අවසානයේ ඔයාලගෙන් එන ෆීඩ්බැක් එක ගොඩක් වෙලාවට අපේ අර එදා දවසේ තියෙන මහන්සිය නැති කරලා දානවා. හරි ඉතින් ඒ නිසා ඒක ගොඩක් වටිනවා. කම්මැලි නැතුව අදහසක් දාලා යන්න මොකද කියලා. හරි හරි ඊට පස්සේ පුතේ අපි යනවා මේකෙන් පස්සේ 2017 ඔටෝමොබයිල් ප්‍රශ්න සාකච්ඡා කරන්න. හරි. ජය වේවා.